අයිබෝන් දරුවනේ ශිෂ්‍යත්වයට අත්‍යලක් වැඩසටහන යටතේ අපි ගෙනෙන ගැටළු සාකච්ඡාවේ තවත් එක් පියවරක් විදිහට අලුත් ගැටලුවක් අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ ගැටලුවේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ටැංකියක් තියෙනවා. මේ ටැංකිය පුරවන්න A, B සහ C කියලා නල තුනක් තියෙනවා. නල තුනකින් තමයි මේ ටැංකිය පුරවන්නේ. A, B සහ C කියන නල තුන. එතකොට මෙන්න මේකේ මේ A නලය පමණක් විවෘත කරලා තිබුණොත් මේ ටැංකිය පිරෙන්න පැය 8ක් ගත වෙනවා. ඊළඟට B නලය පමණක් විවෘත කරලා තිබුණොත් මේ ටැංකිය පිරෙන්න පැය 12ක් ගත වෙනවා. ඒ වගේම C නලය පමණක් විවෘත කරලා තිබුණොත් මේ ටැංකිය පිරෙන්න පැය 24ක් ගත වෙනවා. හරිද? එතකොට අපි බලමුකෝ දැන් එහෙමනම් දැන් ප්‍රශ්නේ අහන්නේ මේ නල තුනම උදේ 7ට විවෘත කරා නම් උදේ 7ට මේ නල තුනම විවෘත කරා නම් ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්නේ කීයටද කියලා අහන්න. මේක මේ ඒ විදිහට අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ A නලයෙන් ටැංකිය පිරෙන්න සම්පූර්ණයෙන් වෙන පැය 8ක් ගත වෙනවා නම් B නලයෙන් පැය 12ක් ගත වෙනවා නම් C නලයෙන් පැය 24ක් ගත වෙනවා නම් පැය 3ම විවෘත කරලා තිබුණා නම් ටැංකිය පිරෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. දැන් මෙතන දීලා තියෙනවා ටැංක් මේ නල තුන විවෘත කරන්න පෙරවරු 7ට එහෙමනම් ටැංකිය පිරෙන්නේ කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපිට මේ තුනම විවෘත කරපුවාම ටැංකිය පිරෙන්න ගත වෙන කාලය හොයාගෙන ඒ කාලය මේකට එකතු කරලා අපිට ටැංකිය පිරෙන වෙලාව හොයාගන්න පුළුවන්. අපි බලමු මෙන්න මෙහෙම. දැන් ඒ නලය පමණක් විවෘත කරලා තියෙනකොට පැය 8ක් ගත වෙනවා ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්න. ඒ වගේම B නලය පමණක් විවෘත කරලා තිබුණොත් පැය 12ක් ගත වෙනවා ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන්න. ඒ වගේම C නලය පමණක් විවෘත කරලා තිබුණොත් පැය 24ක් ගත වෙනවා ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන්න. එහෙනම් බලන්න A නලය විවෘත කරලා තියෙද්දි ටැංකිය පිරෙන්න පැය 8ක් ගත වෙනවා නම් එක පැයකදී ඒ කියන්නේ පැය 8ක් ගත වෙනවා එක පැයකදී මේ ටැංකියෙන් පිරෙන්නේ කොච්චරද 8න් 1යි. ඒ වගේම B නලයෙන් පමණක් විවෘත කරලා තියෙද්දි ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන්න පැය 12ක් ගත වෙනවනම් එක පැයකදී මේකේ ටැංකිය පිරෙන්න 12න් 1යි. ඒ වගේම C නලය පමණක් විවෘත කරලා තියෙද්දි පැය 24ක් ගත වෙනවා නම් එක පැයකදී C නලයෙන් පිරෙන්නේ 24න් 1යි. ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ එක පැයකදී A නලයෙන් 8න් 1කුත් B නලයෙන් 12න් 1කුත් C නලයෙන් 24න් 1කුත් පිරෙනවා. එහෙමනම් මේ තුන එකතු කරොත් අපට එක පැයකදී නල තුනෙන්ම පිරෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මේක හොයාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ ගැටලුව කතා කරන්නේ පොඩි දරුවන්ට. ඒතර පොඩි දරුවන්ට මෙන්න මේ කුඩා පොදු ගුණාකාරය පිළිබඳව ගන්නවන්නේ නැහැ. ඒ නිසා මේ පැත්තට යන්නේ නැතුව අපි බැලුවොත් මෙන්න මේක මේ තුනම එකට සමාන කරගන්න. යට කොටස් තුනම එකට සමාන කරගන්න බැලුවොත් මේක හදාගන්න පහසුයි. ඒ හින්දා අපි මේක 8 කරගන්නවට වඩා මේ දෙකත් 24 කරගන්න එක පහසුයි. අපි එහෙම කරගෙන බලමු. C ට අපි 24න් එකම තියනවා. C 24න් 1යි. එතකොට B 12න් 1 24න් එකක් 24න් කොටසක් බවට පත් කරගන්න අපි දෙකෙන් වැඩි කරගන්න. එහෙනම් මේ වගේ භාග සංඛ්‍යාවක් දෙකෙන් වැඩි කරනකොට හරය සහ ලවය කියන දෙකම ඒ සමාන සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් 12 24 කරන්න දෙකෙන් වැඩි කරා නම් මේ එකක් දෙකෙන් වැඩි කරන්න වෙන එහෙනම් 24න් දෙකක් බවට මේක පත් වෙනවා. ඊළඟ මේ 8න් 1 24න් කොටස බවට පත් කරගන්න 3න් වැඩි කරන්න වෙනවා. එහෙනම් 8 වරන් 3 24යි. ඒ වගේම මේ කොටස 9ත් 3න් වැඩි කරපුවාම මේක 3ක් බවට පත් වෙනවා. දැන් යට කොටස් ටික. එහෙනම් නැත්නම් හරය හැම එකෙම සමානයි. ඒ නිසා අපිට පුළුවන් මේ තුන එකතු කරන්න. එකතු කරන්න කියන්නේ ලවය හරය 24යි ලවය දැන් එකතු කරන්න පුළුවන් උඩ කොටස. 3යි 2යි 5යි 1යි 6යි. එහෙනම් ටැංකිය එක පැයකදී පිරෙන ප්‍රමාණය තමයි අපි හොයාගන්නේ. නල තුනම විවෘත කරලා දුනොත් එක පැයකදී ටැංකිය පිරෙනවා 24න් 6යි. මේක තව ටිකක් අපිට සුළු කරලා ගන්න පුළුවන් කුඩා කරලා 6ට 6ව 1යි 24ට 6ව 4යි. ඒ කියන්නේ ටැංකියෙන් 4න් 1යි මේ නල තුනම විවෘත කරලා තිබුණොත් එක පැයකදී පිරෙන්නේ. ඒ කියන්නේ මේ ටැංකිය කොටස් 24න් 4න් 1 නැත්නම් 24න් 6ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙමද? නැත්නම් ටැංකිය සමාන කොටස් 4කට බෙදුවොත් 4න් එකක් තමයි
එක පැයකදී පිරෙන. එක පැයකදී 4න් එකක් පිරෙනවා නම් සම්පූර්ණ ටැංකිය පිරෙන්න ගත වන කාලය කොච්චරද? මේ බලන්න එක පැයකදී මේ කොටස නම් ඊළඟ පැයකදී මේ කොටස. ඊළඟ පැයකදී මේ කොටස. ඊළඟ පැයකදී මේ කොටස. එතකොට පැය 4කදී සම්පූර්ණයෙන්ම ටැංකිය පිරීලා අවසන් වෙනවා. එහෙනම් මේ නල තුනම විවෘත කරන්නේ පෙරවරු 7ට. පෙරවරු 7ට නම් ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන්න ගත වෙන කාලයක් හොයාගත්තා පැය 4යි. එහෙනම් මේ 7ට 4 එකතු කරපුවාම එනවා පෙරවරු 11යි කියලා. ඒ කියන්නේ මේ නල තුනම උදේ 7ට විවෘත කරොත් පෙරවරු 11 වෙනකොට මේ සම්පූර්ණයෙන්ම මේ ටැංකිය පිරෙනවා. ඒක තමයි මේකට උත්තරය පෙරවරු 11. දැන් එතකොට මෙන්න මේකේ අපිට ඕන පුළුවන් 6 වසරින් ඉහළ දරුවන්ට වගේ මේ ගැටලුව මේ වගේ ගැටලුවක් හදනවා නම් අපිට පුළුවන් මෙන්න මේ පියවර මීට වඩා වෙනස් විදිහට කුඩා පොදු ගුණාකාරය හොයලා ඒකෙන් ගන්න. ඒතර මේ තුනේම කුඩා පොදු ගුණාකාරය විදිහට අපිට ගන්න පුළුවන් 24. 24. ඒතර 24 ගත්තොත් 24ට 8 ඒවා 1යි 1 වරක් 1 1යි. sorry 24ට 8 ඒවා 3යි 3 වරක් 1 3යි. 24ට 12 ඒවා 2යි 2 වරක් 1 2යි. 24ට 24 ඒවා 1යි 1 වරක් 1 1යි. ඔය විදිහට එකතු කරොත් එයාට 24යි උඩට එනවා 3යි 2යි 5යි 1යි 6යි. ඒත් එනවා 24න් 6 කියන්නේ 6ට 6 වරක් 1යි 24ට 6 වරක් 4යි. එහෙනම් පැයකදී පිරෙන ප්‍රමාණය ඒත් අපිට එනවා 4න් 1යි කියලා. පැයකදී ටැංකිය 4න් 1ක් පිරෙනවා නම් සම්පූර්ණ ටැංකිය පිරෙන්න පැය 4ක් ගත වෙනවා. එහෙනම් පෙරවරු 7ට ටැංකිය මේ නල තුනම විවෘත කරා නම් ඒකට පැය 4ක් එකතු කරපුවාම පෙරවරු 11ට තමයි ටැංකිය සම්පූර්ණයෙන් පිරීලා අවසන් වෙන්නේ. ඒ විදිහට අපිට මේ පෙරවරු 11 කියන එක හොයාගන්න පුළුවන්. එතකොට මේ ආකාරයේ ගැටලු විවිධ විදිහට අහනවා දරුවනේ. දැන් ඔයාලා හිතන්න මෙහෙම කිසියම් වැඩක් නිම කිරීම සඳහා කමල්ට පැය 5ක් ගත වෙනවා. කමල්ට පැය 5ක් ගත වෙනවා. කමල්ට පැය 5ක් ගත වෙනවා. එතකොට සුනිලට පැය 10ක් ගත වෙනවා. එහෙමනම් මේ දෙන්නම එකතු වුණොත් මේ කාර්යය නිම කරන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා අහනවා. එහෙම ඇහුවොත් කමල් එක පැයකදී ඉවර කරන්නේ 5න් 1යි. සුනිල් එක පැයකදී ඉවර කරන්නේ 10න් 1යි. හරි? එතකොට අපිට අර මේ ගැටලුවෙත් පුළුවන් අර විදිහට මෙන්න මෙයා 10 බවට පත් කරගන්න. එතකොට 10න් 2ක් වෙනවා. එතකොට කමල් පැයකදී 10න් 2ක්. එහෙනම් 10න් 1යි 10න් 2යි එකතු කරනවා. 10න් 1 එකතු කිරීම 10න් 2. එතකොට එනවා මේ 10න් කීයද 3ක්. එක පැයකදී දෙන්නම 10න් 3ක් තමයි නිම කරන්නේ. හැබැයි මෙතන 10 3න් බෙදෙන්නේ නැති නිසා නිශ්චිතව අපිට ගැටලුව විසඳ ගන්න බෑ. නමුත් මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. කිසියම් කාර්යයක් නිම කිරීම සඳහා එක් පුද්ගලයෙකුට මෙච්චර කාලයක් යනවා, තව පුද්ගලයෙකුට මෙච්චර කාලයක් යනවා. දෙන්නම එකතු වුණොත් ඒ කාර්ය නිම කරන්න කොච්චර කාලයක් ගත වෙනවද වගේ ප්‍රශ්න අහනවා. ඒ හැරුණු විට තවත් ඒ වගේ විවිධාකාරයේ ගැටලු අහනවා. කොහොමද දැන් මෙන්න මේ වගේ ගැටලුවක් ආවොත් විසඳ ගන්න පුළුවන් ඔය ආකාරයට තමයි. එහෙමනම් අපි තවත් ගැටලුවකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන අපේක්ෂාවෙන් දට සම්පන්න හැමෝටම සුබ දවසක්.